Okay guys, අද මොකද උනේ මාකට් එක? ආ කට්ටිය අද මාකට් එක බලුවා නම් Asian Kill Zone එක. right මෙන්න තියෙන entry. right 3 minute එකට යනවා අපි. මොකද අපි හැමදේම කරන්නේ 3 minute එක. okay guys. මේ තියෙන අද entry එක. හරිද? මේක ගියා guys pip 200. හරිද? pip 200 ගියා. right. මුලින් ඉඳලා යන් කතාව බලාගෙන යන්න. හරිද? right මේ රතු ලයින් එක මොකක්ද කියලා ඔයාලා දන්නවනේ 50 50යි 9යි තියෙන්නේ. right හරි මම පොඩ්ඩක් පැහැදිලි වෙන 50 පොඩ්ඩක් අයින් කරගන්න. හරි 50 අයින් කරගන්න. මොකද right දැන් පොඩ්ඩක් ක්ලියර් නේද මාකට් එක. ඕකේ මම 5:30ට ඇවිල්ලා guys. right 5:30 කියන්නේ මම 5:20ට විතර ආවා. ඇවිල්ලා බලද්දි guys මේක මෙන්න මේ ලෝ එක බ්‍රේක් කරනවා. ඒ කියන්නේ මේන් චොච් එකක් වගේ දීලා තියෙනවා මෙතන. ඇවිල්ලා බලන්න. මේ මෙතන. ඒ කියන්නේ මොකද්ද මාකට් එක සෙල් වෙන්න chance එක වැඩි. හරිද? ඊට පස්සේ price action එකෙන් පොඩ්ඩක් ඇවිල්ලා බැලුවම guys ඔයාලට පේනවා ඇති මෙන්න මේ high එක sweep කරලා තියෙනවා. price action න ඔය high එකත් sweep කරලා තියෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මෙහෙම මේක ගිහිල්ලා තියෙනවා guys පොඩි up trend එකක්. තේරෙනව නේද? පොඩි up trend එකකුත් ගිහිල්ලා මෙන්න break කරලා තියෙනවා මෙන්න මෙයා. confirmation ඔක්කොම මොන පැත්තටද guys දැන් ඔයාලට මේක බලුවහම පේනවා. ඔක්කොම තියෙන down. ඔක්කොම confirmation ටික down. පේනව නේද? ඔක්කොම confirmation ටික down. දැන් මම මෙන්න මේ අඳපු price action එක guys. ඔයා 1 minute එකේ ගිහිල්ලා බැලුවොත් ඔයාලට හොඳට පේනවා. right? ඔයාලට 1 minute එකේ ගිහිල්ලා බැලුවොත් මෙන්න හොඳට පේනවා. මේ තියෙන්නේ ගියපු එක. මේ තියෙන්නේ ගියපු එක. boom. එතකොට ඩබල් ටොප් එකක් ගහලා මෙයා බ්‍රේක් කරලා රිවර්ස් බ්‍රේක් කරලා රීටෙස්ට් කරලා සෙල් වෙන ගමන් තියෙනවා. හරි ඊට පස්සේ මේ මෙයාගේ ස්ට්‍රෝං බයස් ලයින් එකනත් බ්‍රේක් කරලා මේ විදිහට. එතකොට ඔක්කොම කන්ෆර්මේෂන් ගායිස් තිබ්බේ සෙල් වලට. තේරෙනව නේද? දැන් තේරෙනව නේද? ඔයාලට තේරෙන්න ඇති කියලා හිතනවා. හරි එතකොට 5:20ට වගේ ඇවිල්ලා මොකක්ද අපි කරන්නේ මාකට් ස්ට්‍රක්චර් එක පොඩ්ඩක් බලනවා මොන පැත්තටද වැඩිපුර මෙයා යන්න කැමති කියලා. ඒ වෙලාවට හරිද? ඒ වෙලාවට 1 minute එකෙත් සෙල් දීලා 3 minute එකෙත් සෙල් කන්ෆර්මේෂන් දීලා තියෙනවා නම් guys අපිට සෙල් බලන්න පුළුවන් ගොඩක් දුරට. මොකද්ද trend එක sell trend is our friend කියලා තියෙනවා. හරිද? එතකොට අපි ගහ ගන්නවා guys. මොකද්ද? එතකොට තියෙන 3 minute එකේ high එකයි එතකොට තියෙන 3 minute එකේ low එකයි. ඔය දෙක. හරිද? ඔය දෙක තමයි මොකද්ද? ප්‍රධාන liquidity areas දෙක වෙන්නේ ඔන්න ඔය දෙක. මෙතන liquidity අනිවාර්යෙන් තියෙනවා. මෙතන liquidity අනිවාර්යෙන් තියෙනවා. අනිවාර්යයෙන්ම මොකද්ද? මේ මෙතනත් liquidity අනිවාර්යෙන් තියෙනවා. මම මේ ඉරක් ගහගෙන තියෙන්නේ මේ මෙතනත් liquidity areas ටික තමයි මම මේ ගහගෙන තියෙන්නේ. හරිද? අපිට උඩට තව ඕනනම් ගහ ගන්න පුළුවන්. මම ඒක ගහගත්තේ නැහැ. මොකද මාකට් එක දැන් trend එක sell එකකට 1 minute එකෙත් දීලා 3 minute එකෙත් දීලා තියෙනවා.
තේරුණා නේද? හරිද? ඔන්න price action එකයි liquidity areas ටිකයි අපි පහමාර වෙන්න කලින් හොයාගන්න ඕනේ. ඇයි? ඒක තමයි අපේ TP වෙන්නේ. තේරුණාද guys? right. අපි යන් අද 5:30ට මොකද කරේ කියලා බලන්න. අද 5:30 කැන්ඩල් එක guys මෙන්න මෙයා නේ ඩෝජියා. ඒකේ තේරුම මොකක්ද? බයර්ස් ලයි සෙලර්ස් ලයි සමානයි. බයර්ස් ලයි සෙලර්ස් ලයි සමානයි. right. ඔන්න මොකද කරන්නේ? පළවෙනි කැන්ඩල් එකෙන් ස්ට්‍රෝං කැඩුවේ නැහැ. දෙවෙනි කැන්ඩල් එකෙන් ස්ට්‍රෝං කැඩුවෙත් නැහැ. එහෙනම් අපේ පළවෙනි ස්ට්‍රැටජි එක ඔන්න වැඩ නැහැ. ඊට පස්සේ මොකද්ද guys? එහෙනම් මොකද්ද? අපි යනවා price action වලට. අපි යනවා price action එක පොඩ්ඩක් බලමු. price action එකේ මොකද්ද තියෙන්නේ guys? කැන්ඩල් එකේ high එකේ low එකේ ඉන්න බයස්ලා සෙලර්ස්ලා අඳුර ගන්න තමයි තියෙන්නේ. කැන්ඩල් රීඩින් වල. මෙයාගේ මෙතන buy. මෙතන sell. මෙතන seller, මෙතන buy. මෙතන seller, මෙතන buy. හරිද? ඔන්න දැන් අපිට මෙන්න මේ සෙලර්ව ගලවලා කැන්ඩල් එක ක්ලෝස් වුණා guys. අපිට මේක ගන්න බෑ. හරි මේ පොඩි වික් එක ළඟ මේක ස්ට්‍රෝං නැහැ නේ guys. මේක ස්ට්‍රෝං බ්‍රේක්අවුට් එකක් කියලා ගන්නම බෑ. හරිද? ඊට පස්සේ right මෙන්න මෙයාව ඔන්න ගලවනවා පොඩි එකකින්. දැන් මේක අපිට ගන්න පුළුවන්ද guys? බෑ. ඇයි? දැන් අපිට මෙයා බ්‍රේක් කරා නම් අපිට ෆුල් බෑක් එකක් ඕනේ guys. ෆුල් බෑක් එකක් ඕනේ. හරිද? මෙතන තියෙන buy liquidity කියන්නේ buy ගහපු කට්ටියගේ liquidity hunt කරා නම් මෙයා buy වෙන්නේ නැතුව sell වෙනවා නම් අපිට මොකද breakout retest එක දෙන්නේ. මෙතනින් ගහන්න එපා. ඊළඟ කැන්ඩල් එක බලන්න. ඊළඟ කැන්ඩල් එක මෙලෝ රහක් නැහැ hit time කියලා මේ එකම જાතියේ කැන්ඩල් දෙකක් ගන්න. එතකොට ඒ සෙට් එකේම සෙලර්ස්ලා මෙන්න මේ ලයින් එකේ ඉන්නවා. සෙලර්ස්ලා. තේරෙනව නේද? තේරෙනව නේද? ඊට පස්සේ කැන්ඩල් එක මොකද්ද කරන්නේ guys? ඊට පස්සේ කැන්ඩල් එක guys මෙන්න liquidity sweep එකක් දෙනවා. හරි. ඔන්න liquidity sweep එකක් දෙනවා. මෙයාගේ අවසාන කවුද? මෙන්න මෙයානේ අවසාන බය. මෙන්න මෙයා තමයි අවසාන බය. හැබැයි හරියටම එතන බ්‍රේක් කරන්න නැතුව එතනින් 3 මිනිත් එකේ කැන්ඩල් එකේ වෙලාව ඉවර වෙලා එතන නවතිනවා. තේරුණාද? එතන නවතුණා. දැන් මම මේක මෙතන නැවතුණාට මම දැනගත්තා එහෙනම් මේ උඩ liquidity sweep එකක් තමයි ගියේ කියලා. හරිද? මම ටග් කරලා ගියා guys 1 minute එකට. හරිද? 1 minute එකට ගියා guys. 1 minute එකෙන් මෙන්න මෙයා. කීයද? 5:48. 5:48. බලන් හිටියා මේක ඩොජිය. ඊළඟ එක ස්ට්‍රෝම් පල්ලෙහාට ගන්නවා. මෙන්න මෙයාගේ. හරිද? මෙන්න මෙයත් මෙහෙම්මම උනාට මම දැන් දැනගත්තා මොකද්ද? මේන් ට්‍රෙන්ඩ් එක සෙල්. මේන් ට්‍රෙන්ඩ් එක සෙල්. අපි ඒක දැනගත්තනේ. අපි ආපු ගමන් දැනගත්තා මොකද්ද? මේන් ට්‍රෙන්ඩ් එක 1 minute 3 minute සෙල් එකකට හැරිලා තියෙනවා. එහෙනම් මේ පොඩි රිස්ක් එකක් මම මෙතන ගත්තා. right මම මෙතන පොඩි රිස්ක් එකක් අරගෙන guys මම මෙතනින් ගැහුවා. මේකේ කන්ෆර්මේෂන් එකත් එක්කම බලලා ගැහුවා guys. මේ අද හැබැයි අපිට strong confirmation මේවා මොකද guys? මේ ඇවිල්ලා අත්දැකීම් වලින් ගහන දේවල්. තේරුණාද? මේ ඇවිල්ලා අත්දැකීම් වලින් තමයි ගහන්නේ. හැබැයි රිස්ක්. හරිද? 9 EM එකට
උඩින් තියාගන්න. හැබැයි රිස්ක් කියලා 1 2 3 ටාගට් කරනවා. හැබැයි රිස්ක්. මෙන්න මේක තමයි මම අද ගහපු එන්ට්‍රි එක. මේක මම රිස්ක් එක අරගෙනම තමයි ගැහුවේ. හරිද? ඊට පස්සේ මෙතනින් එන්ට්‍රි එක ගැහුවා. ලික්විඩිටි ඒරියා එකක් අපිට මෙතන හම් වෙනවා 3 මිනිත්තු. නේ? මෙන්න මෙතන. මෙයා. එයාගේ ඇවිල්ලා වැදිලා එයාව බ්‍රේක් කරලා පල්ලෙහාට ගිහිල්ලා මෙන්න මේ පුෂ් එක දෙද්දිම ගායිස් මම මෙතනින් පාෂල් එකක් මගේ අයින් කරගත්තා. හරිද? මගේ පළවෙනි පාෂල් එක මම මෙන්න මේ පිප් 60කින් විතර අයින් කරගත්තා. අයින් කරගෙන B කරා. අයින් කරගෙන B කරා. හරිද? ඊට පස්සේ මම අර කියලා තියෙන වගේ 9 EM එකකින් සුපිරි රිජෙක්ෂන් දෙනවා කියලා. මෙන්න I9 EM එකේ වැදිලා ඊළඟ කැන්ඩල් එකෙන් දුන්න. ඒකට මම මේ ට්‍රේඩ් එක වින්. හරිද? මේ මම අර දැන් මෙතන කිව්වේ මේ 9 EM එක ස්ටොප් ලොස් එක තියද්දි 9 EM එකේ උඩට තියා. මම හිතනවා අද මේ එන්ට්‍රි පැහැදිලි වෙන්නේ නැති කියලා. අද 100% කන්ෆර්ම් නැහැ. අයියේ මෙයාව බ්‍රේක් කරලා කැනල් බොඩි එක ක්ලෝස් වුණේ නැහැ. මේක ගහන්න හරි අමාරුයි. අපේ ලික්විඩිටි ස්වීප් එකක් ගිහිලා තිබ්බට මෙයාව ගහන්න හරි අමාරුයි. හරිද? මේවා ගොඩක් රිස්ක්. හැබැයි මට කාලයක් මේ මාකට් එකේ ඉද්දී මෙන්න මේවා දැකලා මේවා පුරුදු වුණාට පස්සේ ඔයාලට මේක ගහන්න පුළුවන්. මේක හැබැයි රිස්ක්. මොකද මේ ආයි හරවන්න පුළුවන්. එතකොට ඔයාලගේ ලොට් සයිස් එහෙම බලාගෙන පරිස්සමෙන් ඔයාලා මේ එන්ට්‍රීස් ගන්න ඕනේ. හරිද? අනිවාර්යෙන් මේ ලොට් සයිස් කියන එක හරිය වැදගත්. හරිනේ? ඒ ටික ඔයාලගේ කැපිටල් එකට හරියන්න ලොට් සයිස් එක හදාගන්න. නැත්නම් ඔයාලට ලොට් සයිස් එක හදාගන්න බැරි නම් ගයිස් ඔයාලගේ කැපිටල් එක මට කියන්න මම කියනවා ඔයාලට යන්න ඕනේ ලොට් සයිස් එක. ආගේ ලොට් සයිස් එකට ඉන්න මේ කැපිටල් එකට හරියන ලොට් සයිස් එකක් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්නම ඕනේ. තේරුණාද? ලොට් සයිස් කතාවේ දැන් 9 EM මේ කතාව ආට පේනවනේ මේ මට ඉන්න එක ආරක්ෂකයෙක් තමයි මේ 9 EM එක කියන්නේ. හරිද? මට ඉන්න එක ආරක්ෂකයෙක් තමයි මේ 9 EM එක කියන්නේ. මෙන්න guys බලන්න මේ 9 EM එක වැදලා දුන්න රිජෙක්ෂන් එක. හරි මේ 6:00මාර දැන් මෙතන තව සයිකොලොජි පාර්ට් එකක් තියෙනවා. ඔන්න මම දැන් මෙතනින් එන්ට්‍රි එක ගහලා ගන්නවා. මෙතනින් එන්ට්‍රි එක ගහලා. හරිද? දැන් මම මෙන්න මෙහෙ යනකම් අල්ලගෙන ඉන්නේ. දැන් මේ රිජෙක්ෂන් එක දුන්නට පස්සේ මම 1 to 3 තියන්න නැතුව ඊළඟ ලික්විඩිටි පොයින්ට් එකට ගෙනල්ලා තියෙන්නේ මේ TP එක. හරිද? දැන් 6යි 9යි. හරිද? 6යි 9යි. දැන් මෙතන ඔන්න ඩොජි ගහන්න පටන් ගත්තා 6යි 12ට. දැන් මගේ ඔළුවේ මාර ප්‍රශ්නයක් වැඩ කරනවා. මොකද්ද ප්‍රශ්නේ? ඔන්න දැන් ඔහොම ඩොජි ගහගෙන ඇවිල්ලා guys 6යි 24යි වෙලාව. මොකද්ද තියෙන ප්‍රශ්නේ guys? 6:00මාට මැනිපියුලේෂන් කැන්ඩල් එකක් හැදෙනවා. 6:30ට මැනිපියුලේෂන් කැන්ඩල් එකක් හැදෙනවා. දැන් මේ හැදිලා තියෙන්නේ අද 3 minute මැනිපියුලේෂන් කැන්ඩල් එක පේනව නේද? ඔය තියෙන්නේ මේ වගේ කැන්ඩල් එකක් හැදෙන බව මම දන්නවා. එතකොට මම මෙතනින් පාෂල් එකකුත් අයින් කරලා මෙන්න මේ ටික මම ප්‍රොෆිට් පිට තමයි ඉන්නේ. හැබැයි මට පොඩි සැකයක් තියෙනවා. මොකද්ද? 6:00මාට හැදෙන කැන්ඩල් එක මෙහෙම එකපාරට පුෂ් කරලා මගේ BE හිට් කරොත් මම මෙච්චර වෙලා මගේ අතේ තියෙන ගාන මට නැති වෙනවා. තේරුණා? නැති වෙනවා. හැබැයි අනිත් පැත්තෙන් ලෝභකමක් ගහනවා. මොකද්ද ගහන ලෝභකම guys? මෙයා බැරි වෙලාවත් මේ පැත්තට බ්‍රේක් කරලා මේ පැත්තට රන් එක දුන්නොත් මගේ ප්‍රොෆිට් එක තව වැඩි වෙනවා. එතකොට මගේ මොලේ කියනවා මොකද්ද guys? ඔයා ඔය හොයාගත්ත ඇති ඕක ක්ලෝස් කරන්න. මගේ ග්‍රීඩි මගේ හදවත පැත්තෙන් කියනවා ග්‍රීඩි වෙලා
ඕක අල්ලන් ඉන්න බැරි වෙලාවත් මෙයා පල්ලෙහාට බ්‍රේක් කරොත් එහෙම ඔයාට මේ කියන ගාන වගේම තව ගානක් හොයා ගන්න පුළුවන්. සයිකොලොජි පාර්ට් එකක් ඈ. මට දැන් මේ අද උන දේ මම මේ ඔයාලට කියන්නේ. මොකද්ද? දැන් 6:27යි වෙලා. ඈ මම ප්‍රොෆිට් පිට ඉන්නේ පාර්සල් එකකුත් තරම් බී කරලා ප්‍රොෆිට් පිට ඉන්නේ. මම දන්නවා 6:00 මොකද්ද මැනිපියුලේෂන් කැන්ඩල් එකක් හැදෙන්න ලොකු chance එකක් තියෙනවා. ඒ මැනිපියුලේෂන් කැන්ඩල් එක මොකද්ද කරන්න පුළුවන්? උඩට ගිහිල්ලා මගේ BE හිට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් යටට ගිහිල්ලා මගේ ප්‍රොෆිට් එක ඩබල් කරන්න පුළුවන්. දැන් ඔන්න ඔය දෙක අතරේ තමයි මම ඒ වෙලාවේ හිටියේ. හරි. ගයිස් ඔයාලා හිතන්නේ මම මොකක් කරන්නේ නැති කියලා. ගයිස් මං අයින් වුණා. මගේ අතට හම්බෙච්ච සල්ලි ගාන, පේන සල්ලි ගාන අරගෙන ගයිස් මම අයින් වුණා. මට මේ පේන්නේ නැති සල්ලි වැඩක් නෑ. මොකද මට දැන් මගේ අතේ පේන්න තියෙන සල්ලි ටික අරගෙන මම මාකට් එකෙන් අයින් වුණා. තේරෙනවද? මෙන්න මේ වගේ වෙලාවලදී ඔයා තනියම ඉද්දී ඔයා තීරණය කරනවා මේ ට්‍රේඩ් එක අල්ලගෙන ඉන්නවද නැත්නම් අතට හම්බෙලා තියෙන ගාන අරගෙන යනවද කියලා. ඒක ඔයාගේ ඒ වෙලාවට මුලේ හරි හදවත හරි ඔය දෙකෙන් එකක් දිනලා එක්ක ඔයා ට්‍රේඩ් එක අල්ලන් ඉන්නවා එක්ක ඔයා ට්‍රේඩ් එක ක්ලෝස් කරනවා. මම නම් කියන්නේ guys පේන්නේ නැති සල්ලි වලට දැන් අපිට ෂුවර් නෑනේ මෙයා මෙහෙ එයි කියලා. සල්ලි වලට ඔයාගේ මේ දැන් හම්බෙලා තියෙන ප්‍රොෆිට් එක නැති කරන්න දෙන්න එපා. හරි? නැති කරන්න දෙන්න එපා. ඒකෙන් නම් මොකද කරේ guys? මේ හම්බෙච්ච ප්‍රොෆිට් එක ගත්තා. මම මාකට් එකෙන් අයින් වුණා. තේරුණා නේද? ඔහොම තමයි මේ වෙලාවේ සයිකොලොජි පාර්ට් එක හදාගන්න වෙන්නේ. එහෙම නැතුව මේක ග්‍රීඩි වෙලා අල්ලන් හිටියොත් guys ඔයාගේ BE හිට් කරන්න ලොකු chance එකක් තියෙනවා. එතකොට ගත්ත පාර්ෂල් එක විතරයි. හැබැයි ඔයා lost නෑ. මොකද ඔයා පාර්ෂල් එකක් අරන් තියෙන්නේ. හැබැයි මේ විදිහට මාකට් එකෙන් අයින් වුණාම ඔයාගේ පාර්ෂල් එකක් තියෙනවා. ඔයාගේ ඉතුරු TP තියලා තියෙන කොහොමත් 1 to 3 නේ. ඒ ප්‍රොෆිට් එකත් ඔයා අරගෙන තමයි මාකට් එකෙන් අයින් වෙන්නේ. තේරුණාද ඔයාලට? මේ සයිකොලොජි පාර්ට් තේරෙනවද ඔයාලට? ග්‍රීඩි වෙන්න බෑ. තේරුණාද? ග්‍රීඩි වුණොත් මොකුත් කරන්න බෑ. අපි මොකද්ද අපේ හම්බෙන පොඩි ගාන හරි ආරක්ෂා කරගෙන කැපිටල් එක සේෆ් කරගෙන අපි පොඩ තමයි මේ ගේම් එකෙන් ලොකු account එකක් හදා ගන්නකම්. මේ ලොකු account එකක් හදාගන්න ඩොලර් 10,000ක වගේ account එකක් හදා ගන්නකම් මෙන්න මේ greedy වෙන්නේ නැතුව පේන දකින ඔයාගේ අතට ඇවිල්ලා තියෙන සල්ලි ටික අරගෙන මාරු වෙනවා නම් ගොඩක් හොඳයි. හරිද? හැබැයි ඉතින් මෙයා මොකද බැරි වෙලාවත් මෙයා මේක ඩවුන් ට්‍රෙන්ඩ් එකකට ගෙනිච්චොත් ඔයාට දුක හිතේ මටත් දුක හිතෙනවා. අපරාධනේ කියලා හිතනවා. හැබැයි මෙයා ඒ ට්‍රෙන්ඩ් එක ඒක දෙන්නේ නැතුව guys මෙයා මෙතෙන්ට හැරුණොත් එහෙම ඔයාට හිතෙන්නේ නැද්ද අපරාධනේ මේ ටික කියලා. මේ ටිකවත් අල්ලගෙන හිටියනම් ඔය දෙකම guys අපරාධ කියලා අනිවාර්යෙන්ම හිතෙනවා. හරිද? ඔයා මෙන්න මේ අතට හම්බෙච්ච සල්ලි ගාන ටික අරගෙන මාරු වෙනවා නම් ගොඩක් හොඳයි. ගොඩාක්ම හොඳයි. හරිද? දැන් මේ 6:00 5:00 කැන්ඩල් වල මම ඔයාලට තව කතාවක් කියලා දෙන්න. මේක ගොඩාක් දවස්වලට වෙනවා. හරිද? අපි බලමු මේ 5:30 කැන්ඩල් එක කියලා හිතමුකෝ. මෙන්න 5:30 කැන්ඩල් එක පටන් ගන්න තැන. හරිද? මෙයා මුලින්ම පැත්තකට යනව නේද? ඒ පැත්තට ගිහිල්ලා මෙයා සෙනික මේ පැත්තට හැරෙනවා නම් guys මේ යන්නේ liquidity hunt එකකට හරි එහෙම නැත්නම් එයාගේ ඕඩර් එකක් ෆිල් කරගන්න හරි තමයි ඔය යන්නේ. 6:30 කැන්ඩල් එකක්
පටන් ගත්ත ගමන් පල්ලෙහාට ගිහිල්ලා උඩට එනවා නම් මේ හරිය තිබ්බ ලික්විඩිටි හන්තයක් හරි මේ හරිය තියෙන ඕඩර් එකකට හරි FPG එකකට හරි ඇවිල්ලා ඒවා ප්ලේ කරගෙන යන එක තමයි කරන්නේ. ඔයා ගොඩක් වෙලාවට බලන්න මෙන්න මෙහෙම කැන්ඩල් හැදෙනවා නම් මේ මොකද්ද? ඔහොම කැන්ඩල් හැදෙනවා නම් මේක සෙල් වෙන්න තියෙන. ඒකවල ඕපන් එක මෙතන. පහයි තියෙන ඕපන් එක මෙතන උඩට ගියා පල්ලෙහාට ගිහලා. එහෙම වුණොත් මෙයා සෙල් යන්න පුළුවන් ඒ වෙලාවට. 6:00 කැන්ඩල් එකත් මොකද්ද? උඩට ගිහිල්ලා පල්ලෙහාට ආවොත් මෙයා සෙල් යන්න පුළුවන්. ඕකෙම අනිත් පැත්ත තමයි අරක. මෙන්න මෙහෙම කැන්ඩල් එකක් සෙට් වෙනවා. බයි පැත්තට. මේක ඕපන් එක කරා. මෙයා මුලින්ම කරන්නේ මොකද්ද? පල්ලෙහාට ගිහිල්ලා ආයි උඩට ගලවනවා නම් මෙයා බයි වෙන්න chance එකක් තියෙනවා. මේවා 100ට 100ක් වෙනවා කියලා නෙමෙයි කියන්නේ chance එකක් තියෙනවා කියලායි කියන්නේ. සමහර දවස්වලට මෙහෙම මෙන්න මෙහෙම අද උනේ 5:30ට මෙහෙම. මේක මොකද්ද? සෙලර්ස්ලා උඩින් පුෂ් කරනවා බයස්ලා යටින් පුෂ් කරනවා. ඒතර මේක ගොඩක් වෙලාවට බයස්ලයි සෙලර්ස්ලයි සමානයි. හරිද? ඔන්න ඔය කැන්ඩල් තුන තමයි ගොඩක් වෙලාවට 5:30 6:30 හැදෙන කැන්ඩල් තුන. හරිද? මෙහෙම හැදුනා කියලා අපිට සෙල් ගහන්නත් බෑ. මෙහෙම හැදුනා කියලා අපිට බයි ගහන්නත් බෑ ගා. හරිද? තේරුම් ගන්න. හොඳේ දැන් මම ඔයාලට මේක මම ගොඩක් පෙන්නුවේ 6:00 කැන්ඩල් එක මොකද කරේ ගායි? මේ ආවා ලික්විඩිටි ගත්තා මෙයා හැරුණා මෙන්න ට්‍රෙන්ඩ් එක ආයි ගියා ඔන්න බයි. මේ වගේ බලන්න. ඊයේ මොකද වුනේ? ඊයේ මොකද්ද කරේ? ඊයේ කරපු 6:30. ඊයේත් එහෙමනේ කරේ මං කිව්වේ ඊයේත් එහෙමනේ කරේ මම මොකද්ද ඊයේ කිව්වේ? මෙයා උඩට ගිහිල්ලා ඊයේ මේකේ වැදලා රිජෙක්ට් වෙලා මෙතෙන්ට එද්දි මම මෙතනින් එන්ට්‍රි එක හොය කියලානේ කිව්වේ. මාකට් එක ඩවුන්. මතකද? අන්න ඒ වගේ තමයි මුලින්ම යන පැත්තට ගිහිල්ලා ආයි කැන්ඩල් එකේ ඕපන් එක පහු කරගෙන ආයි අනිත් පැත්තට යනවා මෙයා ගොඩක් වෙලාවට ඒ එන පැත්තට යනවා දෙවෙනි පැත්තට මුලින්ම යන පැත්තට නොයා හැරෙන පැත්තට යනවා. හරිද? ඒක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න හැමදාම වෙන්නේ නැහැ. හරිද? මම හිතනවා ඔයාලට එන්ට්‍රි එක පැහැදිලි වෙන්න ඇති කියලා. නේද? රයිට්. ඊට පස්සේ 6:30 කැන්ඩල් එක බලමු guys. 6:30 කැන්ඩල් එක බලමු. දැන් මම මේක වින් කරානේ guys. දැන් මම මේකෙන් පිප් 130ක් විතර ගත්තා මම වින්. ආයෙ මට දැන් 6:30 කැන්ඩල් එකක් බලන්න ඕනද guys? නෑ මට ඕනේ නෑ. මට ඕනේ. දැන් මේක බලන්න ඔයාලට මම කියන්නම් 6:30 කැන්ඩල් එක ගැන පොඩ්ඩක්. ඉන්න 6:30 හයි එකයි ලෝ එකයි. රයිට්. දෙවෙනි කැන්ඩල් එකකින් ස්ට්‍රෝං බ්‍රේක් එකක් දෙනවා. හැබැයි මොකද්ද guys? මෙන්න ඉන්නවා සෙලර්ස්. රයිට්. ඔන්න ඉන්නවා සෙලර්ස්. එයාගේ ලික්විඩිටි ස්විප් කරන හැබැයි මෙයාගේ ලෝ එක ගලවන්නේ නැහැ. එහෙනම් අපිට සෙල් ගහන්න බෑ. ඊට පස්සේ සෙල මේ මෙතන. රයිට්. එයාගේ බොඩි එකෙන් ගලවනවා. ඔන්න අපිට මොකද්ද? හරියටම බයස්ලා ස්ට්‍රෝං කියපු කැන්ඩල් එක තමයි මේ. තේරුණාද? මෙයාලා ඔක්කොම මේ රේන්ජ් එකේ ගෑවි ඉන්න කට්ටිය. මෙයා ඉන්සයිඩ්. මේ රේන්ජ් එකේ මේ ගෑවිලා තියෙන. ඒ කියන්නේ ස්ට්‍රෝං නැහැ. අනික උඩ වික්. දැන් මෙයා ස්ට්‍රෝං කියලා කොහොමද ගයිස් කියන්නේ? උඩ වික් එකක් නැහැ. ඒ කියන්නේ උඩ ලොකු වික් එකක් නැහැ. මේ තනි කර බුලිෂ් කැන්ඩල් එකක්. රයිට්. බ්‍රේක් කරා. එහෙනම් මොකක්ද ඕනේ? දැන් මෙයාගෙන් අපි මෙයාගේ මෙතන බ්‍රේක් කරා කියලා සෙල් එක ගන්න පුළුවන්ද? ගහන්න පුළුවන් ඈ. සමහර දවස් වලට යනවා. හරිද? මේක ගහන්න පුළුවන්. හැබැයි මොකද කරන්නේ? මේ ආයෙ ඇවිල්ලා ඔන්න මෙන්න මෙතනින් ආයි පුෂ් කරනවා උඩට. ඒ කියන්නේ මොකද්ද guys? මෙතන ඉන්නවා බයස්ලා. ඔන්න බයස්ලාව බ්‍රේක් කරා. හැබැයි
ඔන්න ආවා අපේ රේන්ජ් එකේ ඇවිල්ලා ආයෙ වැදුණා අපේ රේන්ජ්. දැන් මෙයා ඉන්නේ කොහෙද? අපේ රේන්ජ් එකේ වැදිලා ඉන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ? මෙයා ස්ට්‍රෝං බයි වුණාට හරිද? දැන් වීක් විදිහට සෙල් වේගෙන එන්නේ. දැන් මේ සෙල් එක ගායිස් ස්ට්‍රෝංද? නැහැ ගායිස් ආ. මේ සෙල් එක ගායිස් ස්ට්‍රෝං නැහැ. කැන්ඩල් හැදිලා ලෝ එක බ්‍රේක් කරාට මේ කැන්ඩල් වලින් මොකද්ද ගායිස් කියන්නේ මෙයා ස්ට්‍රෝං නෑ. ඇයි මේ 1 2 3 4 5යි. කැන්ඩල් පහකින් තමයි බයස්ලා මෙයාලව මෙතනින් ඉඳන් මෙතෙන්ට පුෂ් කරේ. ඒතර සෙලර්ස්ලා 1 2 3 4 5යි 6යි. අනික ඒවා කැන්ඩල් බැලු බැලමට පේනවා මෙන්න මේ වගේ ස්ට්‍රෝං එක සෙල් කැන්ඩල් එකක්වත් නෑ ගායිස්. කැන්ඩල් රීඩින් වල මේකයි තියෙන්නේ. ඉතින් හරියට කැන්ඩල් එකේ සයිස් එක. කැන්ඩල් එකේ උඩ යට තියෙන වික් එක. හරිද? ඒවා හරියට මීටර කරගෙන ඉන්න ඕනේ. තේරුණාද? ඒවා හරියට මීටර වෙලා තියෙනවා නම් ඔයාට මේක 6:30 කැන්ඩල් එක ලස්සනට ගන්න තිබ්බා. හරිද? අපිට මෙයාගෙන් ගන්න බෑ. මෙයාගෙන් ගන්න පුළුවන් කොහොමද? දැන් ඇත්තටම කියනවා නම් දැන් තමයි හරිම බ්‍රේක් අවුට් එක කරපු වෙලාව මේ. මෙයා තමයි හරිම බ්‍රේක් අවුට් එක කරපු වෙලාවයි මේ මෙන්න මේ ඒරියා එකේ තනිකරම ගායිස් කවුද සෙලර්ස්ලා ඉඳලා තියෙන්නේ 1 2 3 4යි මේ කැන්ඩල් හතරටම මෙතනින් එහාට යන්න දීලම නැහැ සෙලර්ස්ලා මෙයා තමයි පළවෙනි පාරට කඩන්නේ හරි පළවෙනි පාරට කැඩුවා නම් ඊළඟ කැන්ඩල් එකෙන් මෙයා පල්ලෙහාට ඇවිල්ලා ආයි මෙන්න මේ හයි එක ගැලවුණා ගායිස් බයි එක ගහන්න තිබ්බා හොඳට ඔළුවට දාගන්න මෙන්න මේ ස්ටෝන් බයි කැන්ඩල් එකක් හැදුවට පස්සේ මෙන්න මේ වගේ සයිඩ් වේ ගිහිල්ලා බ්‍රේක් කරලා මෙයා ඊළඟට හැදෙන කැන්ඩල් එක ඔහොම පල්ලෙහාට ඇවිල්ලා මෙන්න මේ මෙයාගේ හයි එක ක්ලෝස් කරනවා නම් ඒ වෙලෙම ගහත හැකි බයි එක. හරිද? ඒ වෙලෙම ගහත හැකි. ඒතකොට එයා ස්ට්‍රෝං. හැබැයි එහෙම කරන්නේ නැතුව මෙන්න මෙහෙම ආවා. හරිද? එක එක දවසට එක එක ඒවා කියනවා නෙමෙයි එක එක දවසට හැදෙන්නේ එක එක ප්‍රයිස් ඇක්ෂන්. ඒකින්ද අපි මේවා ඔළුවේ තියාගෙන ඉන්න ඕනේ. හොඳේ? මේවා ඔළුවේ තියාගෙන ඉන්න. ඊට පස්සේ මොකද්ද ගායිස්? ඔන්න වික් එකක් සෙලර්ස්ලා වික් එකක් සෙලර්ස්ලා වික් එකක් සෙලර්ස්ලා. ඔන්න මේ වික් එක ගලවන්න මේ වික් දෙකම කැන්ඩල් දෙකකින් ආව වික් දෙකම ගලවන්න. ඊට පස්සේ ගායිස් ස්ට්‍රෝම් බයි කැන්ඩල් එකකින් ගලවන මේ සෙලර්ස්ලා ඔක්කොම මේ සෙලයි මේ සෙල මේ සෙල මේ සෙල දැන් මේක 3 මිනිත් නේ 1 මිනිත් ගියොත් මෙහෙම පොඩි මොකද්ද මේකක් හදලා තියෙන ස්ට්‍රක්චර් එකක් මේකෙන් මොකද කරන්නේ කට උත්තර නෙමෙයි ඉවසීමෙන් බලාගෙන ඉන්න ඕනේ තව දෙයක් කියන්න හරිද අර කවදාවත් මෙතනින් සෙල් එක ගහන්න එපා හරිද මෙන්න මේ රේන්ජ් එක ඇතුලේ සෙල් ගහන්න එපා. ඔයා සෙල් ගහනවා නම් මොකක්ද වෙන්න ඕනේ? මේ රේන්ජ් එකෙන් එළියට ඇවිල්ලා රීටෙස්ට් කරන්නම ඕනේ. ඔයා බයි ගහනවා නම් මේ රේන්ජ් එක උඩට ගිහිල්ලා ඇවිල්ලා රීටෙස්ට් කරන්නම ඕනේ හැරෙන්න. මේ ලෙවල් එක ඇතුලේ එන්ට්‍රීස් ගන්න එපා. ඔන්න ඕකත් ලියා ගන්න. එළිය තමයි අපි එන්ට්‍රීස් ගන්න. මේ මොකද්ද? මේ ඇවිල්ලා මෙයාගේ රේන්ජ් එක. අපි ඒතකොට රේන්ජ් ඇතුලේ ගහන්නේ එන්ට්‍රි. රේන්ජ් එළිය තමයි එන්ට්‍රීස් ගහන්නේ. right breakout කරා එතන පොඩි සයිඩ් එකක් යන්නේ සයිඩ් එක breakout කරා retest කරා මෙන්න strong candle එකක් 9 මේ confirmation එක මේ sellers ඔක්කොම break කරනවා guys බලන් හිටිය කෙනෙක්ට entry මෙතන තියෙනවා entry මෙතන තියෙනවා 1 2 3 තියෙනවා නැද්ද right 1 2 3 ගිහිල්ලා නැහැ 270ක් විතර ගිහිල්ලා තියෙනවා හරිද ඒත් නාටපිප් සෑහෙන ගාණක් වෙනවා මෙතන right ටිප් 170ක විතර ඒත් ගේයින් එකක් ගන්නදී
හරි නේද? පැහැදිලි නේද කතාව? ආ දැන් අද ඇඩ් උනේ මොකද්ද guys? අද ඇඩ් වුණා මෙන්න මේ 9 මේ 5:30ට හැදෙන 3 minute candle එකේ ඇතුලේ entries ගන්න එපා. එළියෙන් තමයි entries ගහන්න ඕන. තේරුණාද? එළියෙන් තමයි entries ගහන්න. මෙහෙම වෙන්න පුළුවන්. තව දෙයක්. මේක එක සෙනාරියෝ ඒ වෙලාවට හැදෙන විදිය ඔයාලා හොඳට ඉගෙන ගන්න ඕනේ. හැබැයි මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම ඇවිල්ලා මෙයාගේ හයි එක බ්‍රේක් කරලා අපේ මේ 6:30 3 minute ලෝ ලෙවල් එකටම එනවා. ඇවිල්ලා. එතකොට මෙන්න මෙහෙම 9 EM එක යනවා. මෙතන FPG එකක් තියෙනවා. මෙයා මෙහෙම ඇවිල්ලා මෙතනින් රිජෙක්ට් කරොත් ගයිස් අපිට මෙතනින් එන්ට්‍රි ගන්න පුළුවන් මේක. එතකොට ගොඩක් වෙලාවට වදින්නේ මේක ඇතුළෙත් නෙමෙයි ඇතුළේ වදින අවස්ථා තියෙනවා. හැබැයි ගොඩක් වෙලාවට එළිය තමයි වදින්නේ මේ බයි එක. අයි මේ බයි කන්ෆර්මේෂන් එක දීලා තියෙන්නේ. ස්ට්‍රෝං FPG එකකුත් එක්ක. හරි? ඒකෙන්ද හොඳට ඔලුවට දාගන්න. මොකද මේවා හරි පොඩ්ඩක් ඔලුවට අමාරු. තේරුණාද? ඔලුවට පොඩ්ඩක් අමාරුයි. මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා මගේ එන්ට්‍රි. හරිද? ඒකෝර මම මේ කිසිම එන්ට්‍රියක් අරගත්තද ගායි 6:30 6:30 කිසිම එන්ට්‍රියක් ගත්තේ නැහැ. තේරුණාද? 6:30 කිසිම එන්ට්‍රියක් ගන්න මට කිසිම උවමනාවක් උනේත් නැහැ. ඇයි? මම මගේ පළවෙනි එන්ට්‍රියෙන්ම මගේ ගාන හොයාගත්තා. මාකට් එකෙන් මාරු වෙනවා. හරිද? මේක තමයි. රයිට් මම හිතනවා තේරෙන්නේ නැති කියලා. තේරෙන්නේ නැත්නම් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම් මට මෙසේජ් එකක් හරි දාන්න ඕනේ. හරි එහෙනම් කට්ටියටම ජය වේවා. පුතු සරණයි. මම හිතනවා මොනවා හරි දෙයක් ඉගෙන ගන්න නැති කියලා. හරි? right guys. ජය වේවා.